Hi guys, welcome back to my YouTube channel. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් වෙනදා කියනවා වගේම මම 4th year medical student කෙනෙක්. ඉතින් අද vlog එක මගේ Sunday vlog එක කියලා කියමුකෝ අපි. මම අද vlog එක පටන් ගන්න හිතුවා මේ අර live මොන හරි කියලා record කරන්න ඕනේ කියලා. ඒ වුණාට මම නැගිට ගමන් එහෙම කරන්න හිතන් හිටියට මම දැන් කැමරා එක දිහා බලන් ඉන්න මට මුකුත් මතක් වෙන්නේ නැහැ කියන්න ඕනේ. ඒ නිසා කොහොම හරි මේ වැඩේ එහෙම නතර කරා. එහෙන්න වෙනද වගේම ගොඩක් වෙලාවට මගේ වීඩියෝස් වල අදත් තියෙන්නේ මම පස්සේ voice add කරුවා තමයි. කොහොම හරි මම ඉච්චර උදේ නැගිටින්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ හින්දා ඊගිදා සෙනසුරාදා ඔය දවස්වල කොහොමත් මම නැගිටින්නේ 8:00 විතර තමයි. ඔයාලා මගේ vlogs බලන හින්දා දන්නවා ඇති අපි කට්ටිය බෝඩිම එක ඉන්නේ. ඉතින් අපි කට්ටිය දවස් බෙදාගෙන අපි කෑම හදා ගන්නවා. ඉතින් අද දවසේ කෑම හදන්න තිබුණ මට ඒ නිසා උදේ නැගිට්ටාම උදේටයි දවල්ටයි දෙකටම එකපාර ඉව්වා. කොහොමත් අපි සාමාන්‍යයෙන් උදේටයි දවල්ට දෙකටම එකපාර තමයි කෑම හදන්නේ. ඊම රෑ වෙනකම් පාඩම් වැඩක් කරා. ඒ නිසා මම කොහොම හරි මට ඒක කරන ගමන්ම නිදිමත ආවා. ඊට පස්සේ මම ඒව හැමම තියලා නිදාගත්තා. ඒ නිසා මේසේ මේ පිළිවෙලකට මම අස් කරලා නැහැ. ඕක අස් කරන්න කියලා හිටියට මට ඕක අස් කරන්න බැරි වුණා. මට ටවුන් එකට යන්න වුණා බඩු ගන්න. මම කොහොමද ඉරිදට යන්න හිතාගෙනමයි හිටියේ. ඒ නිසා මම දැන් ගිහිල්ලා මට ඕන බඩුත් අරගෙන බෝඩිමට ඕන බඩුත් අරගෙන එනවා. අපි සාමාන්‍යයෙන් බෝඩිම එකේදී අර ගත කරන ජීවිතේ ටිකක් වෙනස් නේද? ඒ කියන්නේ දැන් අපි ගෙවල් වල ඉද්දි ගොඩක් වෙලාවට අපේ අම්මලා ඉතින් මේ වගේ වැඩ කරනවා. ඉතින් අපි දැන් ගිහිල්ලා බෝඩිමට ඕන බඩුත් අරගෙන උයන පිහින දේවලුත් අරගෙන කරවල මස් මාළු ඒවත් කොහොම හරි තෝරගෙන අරගෙන ඒ ඔක්කොම කරන ගමන් ඉගෙන ගන්න එකත් කරලා එතකොට ඉතින් බෝඩිම එකේ ඉඳන් ඇත්තටම මේ වයසේ අපි විතරක් නෙවෙයි මම හිතන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා හැමෝම ඉතින් මේ ජීවිතේ අත්විඳිනවා ඇති. ඒක අතකට ඒකත් ඉතින් සුන්දරයි. අපි ගොඩක් දවසට එළවලු ගන්නේ බඩු ගන්නේ මේකම පැත්තෙන්. මොකද එතනට ගියාම සමහරවිට දැන් අපි හැමදේම මේ වයසට දන්නේ නැහනේ. එතකොට එළවලු උනත් තෝරන්න ගියාම අපිට මෙතන ඉන්න ආන්ටිලා එහෙම උදව් කරනවා. ඒ නිසා ඇත්තටම මේ වගේ තැනකට ගිහිල්ලා එළවලු ගන්න එක බඩු ගන්න එක ලේසියි අපිට. ඒ වැඩ ඔක්කොම ඉවර කරලා මම 11:00 විතර ආපහු ආවා. ඊට පස්සේ තමයි මං අර ඊයේ හැඩි වෙච්ච මේසේ අස් කරන්න පටන් ගත්තේ. මම දැන් ඉස්සරට වඩා vlogs කරන්න ආසයි මං හිතන්නේ. ඒකට විශේෂ හේතුවකුත් තියෙනවා. ඒක මම ඉස්සරහට වලට vlog එකේදී කියන්නම්. ඒත් එක මං ඔයාලට දෙයක් පෙන්නන්න. මෙන්න මේ ෆයිල් එකේ තියෙන්න තිබ්බේ පහුගිය අර මම එක්සෑම් එක ලියුව ගන්නේ දෙකක් ලියපු එකකින් එක එක්සෑම් එක නෝට්ස්. පේනවද ඒක කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ මම මේක මුකුත් කරලා නැහැ. කොහොම හරි දැන් ඉඳන් එන්න එකට ලෑස්ති වෙන්න ඕන. නැත්නම් අර කැට් එකට ගියා වගේ එන්න එකට යන්න බෑ. මං අර ඔයාලට කලින් vlog එකේ කිව්වා වගේ. මේ සියස් කරලා ඉවර වෙලා මම මේ දැන් අර ඔයගොල්ලෝ මගේ කලින් vlog එකට දාපු කමෙන්ට් වලට රිප්ලයි කරනවා.
මං ඔයාලගේ කමෙන්ට් නොටිෆිකේෂන් ඇවිල්ලා මම දැක්කොත් අනිවාර්යෙන් මං ඒවා කියවනවා සහ මං ඒවට රිප්ලයි කරනවා ඇත්තටම. එහෙමත් රිප්ලයි කරන්න බැරිුණොත් තමයි එකට. මම දැන් ඔයාලට පොඩි කතාවක් කියන්න. සාමාන්‍යයෙන් ඔයා අවුරුදු 19 A level ලියලා ෆස්ට් ටයිම් මෙඩිසින් ආවොත් එහෙම ඉන්ටර්න් එක කරන්න. ඒ කියන්නේ HO කෙනෙක් වෙන්න සාමාන්‍යයෙන් ඔයාට අවුරුදු 27 විතර වෙද්දි තමයි ඒක වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාලා නිකන් හිතලා බලන්න සාමාන්‍ය ડોක්ටර් කෙනෙක් වෙන්න ඔයා ගෙදරින් ඈත් වෙලා කොච්චර කාලයක් මේ විදිහට ඉගෙන ගන්න ඕනද? ඒ කියන්නේ අපි ගෙවල් වල යනවා තමයි. ඒ වුණාට ඉතින් අර හැම වෙලේම ගෙදර යන්න එහෙම බැහැනේ. තමන්ගේ යුනිවර්සිටි එක ළඟම ගෙදර තියෙන කෙනෙක් වුණොත් නම් මේ ප්‍රශ්නේ නෑ. හැබැයි ඉතින් අපි බහුතරයක් දෙනාට එහෙම නැහැනේ. ඔන්න ඔය හේතුව හින්දා මං හිතන්නේ මම දැන් ඉස්සරට වඩා vlogs කරන්න හැම කැමතියි. මොකද අපේ ගෙදර අම්මා තාත්තා වුණත් මාව එතකොට මම මේ ඉගෙන ගන්න දේවල් වෝල්ස් වල කරන දේවල් ඒවා දකින්නවනේ. එතකොට හැම වෙලෙම අපි ගෙදර යද්දී ඒවා වීඩියෝස් අරගෙන ගිහිල්ලා වීඩියෝ විතරක් පෙන්න ඉන්න ඒකත් ඉතින් ප්‍රැක්ටිකල් නැහැනේ. එහෙම ගත්තහම මම හිතනවා දැන් මම මේ vlogs කරන එකෙන් ඇත්තටම ඒගොල්ලන්ට මාව අර දුර හිටියත් බලන්න පුළුවන් කියලා. ඉතින් ඒ හින්දා මම හිතනවා මම දැන් අර ඉස්සරට වඩා කැමැත්තෙන් බ්ලොග්ස් කරනවා කියලා. හරි මම දැන් ඕගොල්ලන්ට වැදගත් දෙයක් කියන්නම්. සාමාන්‍ය මෙඩිසින් ඉන්න ළමෙක්ට නැතුවම බැරි YouTube channel කීපයක් තියෙනවා. හැමෝටම නේ මං හිතන්නේ බහුතරයක් දෙනාට. ඉතින් මම උනත් දැන් මේ notes හදාගන්නේ සමහර වෙලාවට අන්න ඒ වගේ YouTube channel එකක් බලලා තමයි ගොඩක් වෙලාවට මම මේ YouTube channel එකෙන් තමයි මගේ notes හදා ගන්න ඕන සමහර දේවල් ගන්න. මොකද සමහර ලාවට පොත් කියවුවා කියලා පොතේ තියෙන හැම දෙයක්ම අපිට එකපාර තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ තේරුම් ගන්න අමාරුයි. අද මං උදේ ඉඳලා නෝට් හදේවා එතකොට තව පාඩම් කරනවා වැඩ ගොඩක් කරා. ඊට පස්සේ මම ටිකක් හවස නිදාගෙන ඊට පස්සේ අද දවසේ මට උයන්න තියෙන දවසනේ. ඉතින් මම රැට කෑම හදනවා හවසම. මේක මම ඉස්සර කරපු දෙයක් නෙවෙයි. ඉස්සර කියන්නේ මම ෆස්ට් ඉයර් ඉඳන් මම මේක කරලා නැහැ. හැබැයි දැන් මම අපිට තියෙන ලෙක්චර්ස් වල ටොපික් ටික වෙනම කොලයක ලියා ගන්නවා. මම හිතනවා එහෙම කරාම අර එක්සෑම් එක ළඟ වෙද්දී අපි දැන් බැලුවේ මොකද්ද බැලුවේ නැත්තේ මොකද්ද ප්‍රශ්න කරේ මොන ටොපික්ස් වලින්ද එහෙම අපිට හිතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර ෆස්ට් ඉයර් කාලේ මට වුණා වගේ ඕගොල්ලන්ට වෙන්නේ එක්සෑම් එක හෙට කියලා තියාගෙන තව බැලුවේ නැති ලෙක්චර්ස් මොනවද තව ප්‍රශ්න කරන්න තියෙන මොනවද එතකොට පෙරලවත් බලන්න නැති පාඩම් මොනවද මේ හැම එකම කලබලෙන් හොයන්න වෙනවා අන්තිම මොහොතේ. මම දැන් ඉන්න බෝඩිමට මම මාරම කැමතියි. ඒ කියන්නේ අර ගෙදර වගේම නැති වුණාට ඊට ටිකක් හරි කිට්ටුවෙන් යන විදිහට අපිට මේ බෝඩිමේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපි කැමති දෙයක් හොයාගෙන කන්න පුළුවන්. අපි කැමති දේ ඉන්න පුළුවන්. එතකොට ඉන්න අයත් හොඳයි. එහෙම වුණාම අර බෝඩිම ගෙදර වගේම නැත්තත් ඊට කිට්ටුවෙන් හරි යනවා. ඔයාලා අද වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාලා වීඩියෝ එක ගැන හිතන දේ පල්ලෙහින් comment කරන්න. එහෙනම් අපි ඉක්මනටම තව වීඩියෝ එකකින් හම්බ වෙමු.